සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා ස්පීඩ් මූවී අපේ YouTube channel එකට. අද අපි කතා කරන්නේ 2022 වර්ෂයේ නිකුත් වුණ ෆොරන්සික් කියන හින්දි මූවී එක ගැන. ක්‍රයිම් ටෙලර් කැටගරියට වැටෙන මේ මූවී එක මේ වන විට IMDb 6.3ක අගයක් වාර්තා කරගෙන තියෙනවා. ෆිල්ම් එක බලාගෙන යනකොට ඔයාලට හිතේවි මේ මූවී එකට IMDb 6.3ක අගයකට වඩා වැඩි අගයක් ලැබෙන්න ඕනි කියලා. පටන් ගත්ත වෙලේ ඉඳලා අවසාන විනාඩිය වෙනකම්ම ට්‍රිල් එකේ කුතුහලයකින් බලන්න පුළුවන් සුපිරි මූවී එකක් තමයි මේක. හරි එහෙනම් අපි යමු අද කතාවේ සිද්ධිය පැත්තට. මසූර් කියලා ගමක් තියෙනවා. මේ ගමේ පුංචි ගැහැණු ළමයෙක් අතුරුදහන් වෙනවා. පහුවදා මේ ගැහැණු ළමයාගේ මලසිරුර කුණු ගොඩක් ළඟ තිබිලා හොයාගන්නවා. ඉතින් මේ කේස් එකේ විමර්ශන කටයුතු බාර වෙන්නේ උප පොලිස් පරීක්ෂක මේඝා ශර්මා කියන පොලිස් නිලධාරිනියට. ඒ වගේම මේ විමර්ශන කටයුත්ත සඳහා ෆොරන්සික් එකේ ඒ කියන්නේ අධිකරණ වෛද්‍ය ඒකකයේ සහයෝගයක් ලැබෙනවා. මේ සඳහා එන අධිකරණ වෛද්‍ය නිලධාරියා තමයි ජොනි කන්න කියන්නේ. ජොනි කියන්නේ නිකම් අධිකරණ වෛද්‍ය නිලධාරියෙක් නෙවෙයි. මේ ශාස්ත්‍රයේ හොඳට පළපුරුද්ද තියෙන මරණ පරීක්ෂණය උපයෝගී කරගෙන මිනිමරුවා කවුද කියලා හොයාගන්න පුළුවන් තරමටම මොහු දක්ෂ නිලධාරියෙක්. අපේ වචන වලින් කියනවා නම් සුපිරි වැඩෙක්. කොහොම හරි මේ දෙන්න මේ විමර්ශන කටයුත්ත කරගෙන යන අතරතුර තවත් පුංචි ගැහැණු ළමෙක් අතුරුදහන් වෙනවා. විශේෂම කාරණාව තමයි මේ ළමයි දෙන්නම අතුරුදහන් වෙලා තියෙන්නේ එයාලගේ උපන්දිනයේ දවසේ. ඉතින් මේ සිද්ධියත් එක්ක මේ කේස් එක අපි කවුරුවත් නොහිතපු අභිරහස් පැත්තකට පෙරලෙන්න පටන් ගන්නවා. ඔන්න ඔහම තමයි මේ සුපිරි මූවී එකේ කතාව පටන් ගන්නෙ. මං ඉස්සර වෙලා කිව්වා වගේ පටන් ගත්ත වෙලේ ඉඳලා අවසාන වෙනකම්ම සුපිරිම කුතුහලයකින් බලන්න පුළුවන් සුපිරි ෆිල්ම් එකක් තමයි මේක. හරි එහෙනම් අපි යමු මේ මූවී එකේ සම්පූර්ණ කතාව පැත්තට. ඊට කලින් පුංචි දෙයක් කියන්න තියෙනවා. අපේ YouTube channel එකේ පළවෙනි ෆිල්ම් රිවිව් වීඩියෝ එක තමයි මේ වීඩියෝ එක. හොඳයි නම් like එකක් දාලා subscribe කරන්න අමතක කරන්න එපා. අඩුපාඩු තියෙනවා නම් ඒවත් පහලින් කමෙන්ට් කරන් යන්න. මොකද මේ මගේ පළවෙනි වීඩියෝ එක නිසා. හරි එහෙනම් අපි යමු මේ මූවී එකේ කතාව පැත්තට. මුලින්ම අපට පෙන්වන්නේ පුංචි ගැහැණු ළමෙක් එයාගේ තාත්තයි යාළුවෝයි එක්ක උපන්දිනේ සමරමින් ඉන්න. මේ වෙලාවේ පොඩි පිරිමි ළමෙක් ජනේලෙන් බලන් ඉන්නවා. මේ වෙන කවුරුත් නෙවෙයි මේ පුංචි ගැහැණු ළමයාගේ මල්ලි තමයි මේ විදියට ජනේලෙන් බලාගෙන ඉඳලා තියෙන්නේ. මේ පිරිමි ළමයාගේ නම තමයි ශෂි. ඔන්න ටික වෙලාවකින් මේ ශෂිගේ තාත්තා මෙයාට හොඳටම ගහනවා. උඹට මං කිව්වනේ උපන්දිනේ සමරන තැනට එන්න එපා. උඹ ඉපදුණු දවසේම උඹේ අම්මත් මරාගත්තා. උඹේ උපන්දිනෙත් ළඟ මෙනවනේ. එදාට මං උඹව මරනවා කියලා ඔහු පිට වෙලා යනවා. අපිට තේරෙන්නේ මේ ශෂි හම්බුනාම එයාගේ අම්මා නැති වෙලා තියෙනවා. ඒකට තරහෙන් තමයි මෙයාගේ තාත්තා මේ විදියට මේ පොඩි ළමයා එක්ක තරහෙන් ඉන්නේ කියලා. ඔන්න කොහොම හරි තාත්තා ගිහින් නිදාගත්තම මෙයා එයාට ගහපු තරහ නිසා එයාගේ අක්කට උපන්දිනේට ගෙනාව පූස් පැටවු ටික ඒ ළඟ තියෙන වතුර භාජනයක ගිල්ලලා මරලා දානවා. ඒත් එක්කම ශෂි පිහියක් අරගෙන ගේ ඇතුළට යනවත් එක්කම ඒ සීන් එක එතනින් ඉවර වෙනවා. ඔන්න ඊට පස්සේ අපිට පෙන්වන්නේ හෝටලයක ගැහැණු කෙනෙක් මිය ගිහින් තියෙනවා. ඒකේ මරණ පරීක්ෂණය කරන්න එන්නේ ජොනි කියන අධිකරණ වෛද්‍ය නිලධාරියා. මෙයා මේ කාමරේ පරීක්ෂා කරලා බලලා මරණයට හේතු වෙලා තියෙන්නේ දත් බෙහෙත් එකට විෂක් එකතු වීම හේතුවෙන් කියලා හොයාගෙන ඒ මිනිමරුම කරලා තියෙන්නේ එයාගේ සැමියා කියලා තහවුරු කරගෙන මෙතනින් පිට වෙලා යනවා. මං කලින් කිව්වා වගේම ජොනි කියන්නේ නිකම් පුද්ගලයෙක් නෙවෙයි. මරණ පරීක්ෂණ යොදාගෙන මිනිමරු කවුද කියලා හොයාගන්න දක්ෂ නිලධාරියෙක් කියලා අපිට මේ සිද්ධියෙන් තවත් පැහැදිලි වෙනවා. ඔන්න ඊට පස්සේ අපිට පෙන්වන්නේ පල්ලිය ඇතුලේ ජෙනී කියන පුංචි ගැහැණු ළමයෙක් එයාගේ යාළුවෝයි පවුලේ අය එකතු වෙලා උපන්දිනේ සමරමින් ඉන්නවා. එතනට තව ගැහැණු ළමයෙක් එනවා. මේ ගැහැණු ළමයාගේ නම තමයි ආන්‍යා. ඔන්න කොහොම වුණත් ඊළඟට තමයි මේ දාම ඝාතන මාලාවේ පළවෙනි ඝාතනය ආරම්භ වන්නේ. ඒ කියන්නේ මේ ජෙනී කියන පුංචි ගැහැණු ළමයා උපන්දිනේ සැමරුමෙන් පස්සේ අතුරුදහන් වෙනවා. මේ වෙනකොට පොලිසිය මේ සිද්ධිය දැනගෙන හිටියත් මේ පුංචි ගැහැණු ළමයා හොයාගන්න බැරි වෙනවා. ඒත් පහුවදා උදේම මේ ගැහැණු ළමයාගේ මලසිරුර කුණු ගොඩක් ළඟ තිබිලා හොයාගන්නවා. ඒත් එක්කම ක්‍රියාත්මක වෙන මේඝා කියන පොලිස් නිලධාරිනිය අපරාධ ස්ථානයට ගිහිල්ලා එතන තියෙන සාක්ෂි විනාශ නොවන පරිදි ස්ථානය සුරක්ෂිත කරලා ජෙනීගේ මලසිරුර මරණ පරීක්ෂණය සඳහා යවනවා. ඊට පස්සේ ඔන්න මේඝා ගෙදර එනවා. ඒත් එක්කම අපිට පෙන්නනවා මේ ගෙදර පල්ලියේ ඉඳපු ආන්‍යා කියන ගැහැණු ළමයා ඉන්නවා. ඇත්තටම ආන්‍යා කියන්නේ මේඝාගේ අක්කගේ දුව. ආන්‍යාගේ අම්මා මේ වෙනකොට ජීවතුන් අතර නැහැ. එයාට මොකද වුනේ කියලා මෙතනදී නම් අපිට හිතා ගන්න අමාරුයි. ඒත් කතාව ඉස්සරහට බලාගෙන යද්දි එයාට මොකද වුනේ කියලා දැනගන්න පුළුවන්. ඔන්න ඊට පස්සේ මේඝා ආන්‍යාව පාසලට එක්කන් යනවා. ඉතින් මේ වෙලාවේ පේනවා ආන්‍යා දිහා කවුද හොරෙන් බලාගෙන ඉන්නවා. මේ වෙලාවේ නම් මේ කවුද කියලා අපිට හිතා ගන්න අමාරුයි. කතාව ඉස්සරහට බලාගෙන යද්දි අපිට මෙයා කවුද කියලා දැනගන්න පුළුවන්.
ඔන්න ඒ කොහොම වුණත් මේක ඊළඟට කෙලින් වෙන්නේ පොලිස් ස්ටේෂන් එකට. මේ වෙද්දි පොලිස් ස්ටේෂන් එකේ ඉන්න මතූර් කියන පොලිස් නිලධාරියා එයා ගැන ලොකු පම්පෝරියක් ගහමින් තමයි ඉන්නේ. ඊළඟට මේ පොලිස් ස්ටේෂන් එක බාර ඉහළ පොලිස් නිලධාරියා මේකට කතා කරලා මේ කේස් එකේ විමර්ශන කටයුතු බාර දෙනවා. ඒත් එක්කම ඉහළ පොලිස් නිලධාරියා කියන්නේ අපිට මේ කේස් එකට අධිකරණ වෛද්‍ය ඒකකයේ සහාය අවශ්‍ය වෙනවා. ඒක නිසා ජොනි කියන අධිකරණ වෛද්‍ය නිලධාරියා සම්බන්ධ කරගන්නවා කියලා. මේකගේ මූණ දැක්කාම අපිට පේන්නේ ජොනි මේ කේස් එකට සම්බන්ධ වෙනවට එයාගේ කැමැත්තක් නැහැ කියලා. කොහොම වුණත් මේක එයාගේ ඉහළ පොලිස් නිලධාරියා කියපු දෙයට කැමති වෙනවා. ඒකට හේතුව තමා ජොනි මේක කියන්නේ මීට ටික කාලයකට ඉස්සර පෙම්වතුන් විදියට හිටපු දෙන්නෙක්. ඒත් පොඩි ප්‍රශ්නයක් නිසා මේ දෙන්නගේ සම්බන්ධය නතර වෙලා තියෙනවා. ඒකට හේතුව තමා මේකගේ අකා ජොනිගේ අයියා එක්ක තමා විවාහ වෙලා හිටියේ. මේ දෙන්නට පුංචි නිවුන් ගැහැණු ළමයි දෙන්නෙකුත් හිටියා. ඉතින් කොහොම හරි ජොනිගේ අයියා අතින් සිදුවේ පුංචි අතපසුවීමක් නිසා මේ ගැහැණු ළමයි දෙන්නගෙන් එක්කෙනෙක් මිය යනවා. ඒකේ දුක ඉවස ගන්න බැරුව මේකගේ අක්කත් සියදිවි හානි කරගන්නවා. ඒ පුංචි ළමයි දෙන්නගෙන් අනිත් ගැහැණු ළමයා තමා ආන්‍ය කියන්නේ. මේ සිද්ධියෙන් පස්සේ මේක ජොනිගේ අයියට කිසිම වගකීමක් නැහැ කියලා ආන්‍යව එයාලා ගෙදර එක්කන් යනවා. ඒ සිදුවීම නිසා තමා මේ දෙන්නගේ ප්‍රේම සම්බන්ධතාවය නතර වෙලා තියෙන්නේ. ඔන්න ඊට පස්සේ සුපුරුදු පරිදි මේක මේ කේස් එකේ විමර්ශන කටයුතු ආරම්භ කරනවා. මුලින්ම ජෙනීගේ අම්මාගෙනුයි තාත්තාගෙනුයි ප්‍රශ්න කරනවා. ඊට පස්සේ මේක කෙලින්ම යන්නේ පල්ලියට. පල්ලියට ගිහින් CCTV පරීක්ෂා කරලා බලනවා. ඊට පස්සේ එතන ඒ වෙලාවේ හිටපු ගුරුවරියගෙනුයි පල්ලියේ පාදගෙන් ජෙනීගේ යාළුවන්ගෙනුයි ප්‍රශ්න කිරීම කරනවා. මෙතනදී මේක දකිනවා ආන්‍යත් පල්ලියට ඇවිත් තියෙනවා කියලා. ආන්‍යගෙනුත් මේ පිළිබඳ විස්තර අහලා කිසිම සැකසහිත දෙයක් නම් හම්බ වෙන්නේ නැහැ. ඒත් CCTV දර්ශන පරීක්ෂා කරලා බලනකොට මේකට තේරෙන එක දෙයක් තමා ජෙනීව පැහැරගෙන ගිහින් තියෙන්නේ ජෙනී අඳුරන කෙනෙක් කියලා. මොකද ඒකට හේතුව කියනවා නම් ජෙනී එයාගේ වතුර බෝතලේ අමතක වෙලා ඒක ගේන්න පල්ලිය ඇතුළට යනකොට තමයි එතන එහා පැත්තේ ඉඳපු කෙනෙක් ජෙනීට අතවන්නවා. ජෙනී එයාට අතවන්න ගමන් එයා එක්ක කතා කරන්න එතනට යනවා. ඔන්න ඊට පස්සේ ඉස්කෝලේ යන නිසා මේක ආන්‍යවත් එක් කරගෙන ගෙදර යන්න කාර් එක ළඟට යනවා. මේ වෙලාවේ ජොනි නැත්තම් ආන්‍යගේ මාමා මෙතනට එනවා. කේස් එකේ විමර්ශන කටයුතු පටන් ගන්න. ආන්‍ය නම් එයාගේ මාමා එක්ක කතා කරනවා. ඒත් මේක නම් එයා එක්ක ඕනෑවට එපාට කතා කරලා ආන්‍යවත් එක්කන් එතනින් යනවා. ඊට පස්සේ ජොනි යනවා එයාගේ අයියා ගෙදර. ඔන්න මේ දෙන්න කාලෙකින් හම්බ වෙන්නේ. ඒ නිසා දෙන්න ටිකක් කතා කරනවා. ජොනි මේ වෙලාවේ කියන්නේ පොඩි ගැහැණු ළමයෙක්ගේ කේස් එකක් බලන්න ආවේ. මේ කේස් එක බලන්න තියෙන්නේ මේක එක්ක. කලින් නම් එන්න හිතුනේ නෑ. පොඩි ළමයෙක්ගේ නිසා එන්න හිතුණා කියලා ජොනි අයියට කියනවා. ජොනි වැඩ පටන් ගන්න ෆොරන්සික් ලැබ් එකට එනවා. ඒත් එක්කම ඔන්න ජොනිට පොලිස් සාක්ෂි ටිකක් හම්බ වෙනවා. ඒ වගේම හම්බ වුණු ජෙනීගේ ගවුම පරීක්ෂා කරලා බලනවා. ඊට පස්සේ ජොනි යනවා මනසිරට හොයාගත්ත කුණු කොට ළඟට. ඒත් මේ වෙනකොට හොඳටම වහින නිසා සාක්ෂි ගොඩක් මැකිලා ගිහිල්ලා ඒත් ජොනි මෙතන හොඳටම පරීක්ෂා කරලා සාක්ෂි කිහිපයක් එකතු කරගන්නවා. නැවත ජොනි ලැබ් එකට ඇවිල්ලා මිනිස් සිරුරක ආකෘතියක් අරගෙන ජෙනීගේ සිරුරේ තිබුණු තුවාල වලට සමාන තුවාල කිහිපයක් මේ ආකෘතියට සිදු කරලා විශේෂ කරුණු කිහිපයක් හොයාගන්නවා. මේ ඝාතනය සිදු කරන්න විශේෂ පීයක් පාවිච්චි කරලා තියෙනවා. ඒ වගේම මේ ඝාතකයා වමතහුරු පුද්ගලයෙක් කියලා හොයාගන්නවා. ජෙනීගේ සිරුරෙන් හා ගවුමෙන් හම්බ වුණු සාක්ෂිත් එක්ක ජොනි පල්ලියට ඇවිත් පරීක්ෂා කරලා බලනවා ජෙනී පල්ලියෙන් කොයි පැත්තටද ඇවිල්ලා තියෙන්නේ කියලා. ඔන්න ඊට පස්සේ ජොනි හොයාගන්නවා පල්ලියෙන් ටිකක් ඈතට වෙන්න තියෙන කැලෑවේ උමගක් ළඟට ජෙනී ඇවිල්ලා තියෙනවා කියලා. ඒ වගේම උමග දිගේ උමග අවසානයේ එළියටත් ඇවිල්ලා තියෙනවා කියලා ජොනි එයාට හම්බුණු සාක්ෂිත් එක්ක තහවුරු කරගන්නවා. ඔන්න ඊට පස්සේ ජොනි මේකයි දෙන්නම එනවා මනසිරුර හොයාගත්ත ස්ථානයට. මේ වෙලාවේ ජොනි කියනවා ජෙනීගේ බෙල්ල ළඟ තුවාලයක් වෙලා තියෙනවා. මේ දේ කොහොමත් වෙලා තියෙන්නේ එයාගේ මරණයෙන් පස්සේ කියලා. ඒ මොකද කියනවා නම් මේ කම්බි වැටේ තිබිලා ජෙනීගේ කෙස් ගස් වගේම ජෙනීගේ ලේ පැල්ලනුත් හොයාගන්නවා. විශේෂම දේ කියනවා නම් මේ පුද්ගලයා තාප්පෙට වඩා උසින් අඩු පුද්ගලයෙක්. ඒක නිසා තමයි ජෙනීගේ මනසිරුර එහා පැත්තට දාන්න ගියත් ඒක කරගන්න බැරි වුණ නිසා මේ පැත්තෙම දාලා ගිහින් තියෙන්නේ. මේක නිසා තමයි ජෙනීගේ බෙල්ල තුවාලලා තියෙන්නේ කියලා මේකට කියනවා. ඒත් එක්කම මේකට මතක් වෙනවා පල්ලියේ ඉඳපු උසින් අඩු කුරුමිත් එක්ක. ඔන්න ඊට පස්සේ මේක ජොනීට තව විස්තර හොයන්න කියලා මේක මෙතනින් කලබලෙන් පිටත් වෙලා යනවා. මේක මේ කලබලෙන් යන්නේ වෙන මොකටවත් නෙවෙයි කුරුමිට්ට අල්ල ගන්න. ඉතින් මේ කුරුමිට්ටගේ නම තමයි චාලි කියලා කියන්නේ. වැඩේ හිතුව තරම් නම් ලේසි වෙන්නේ නැහැ. ඒ මොකද කියනවා නම් මේක චාලිව අල්ලන්න යන්නේ කුරුමිට්ට ගොඩක් ඉන්න තැනකට. කොහොම වුණත් අවසානයේදී මේක මේ චාලිව අල්ලන් පොලිස් ස්ටේෂන් එකට එනවා. ඒ සීන් එක එතනින් ඉවරනවත් එක්කම අපිට පෙන්වන්නේ ආන්නේ අයාගේ මානසික වෛද්‍යතුමියකින් ප්‍රතිකාර ලැබමින් ඉන්නවා. මේ වෛද්‍යතුමියගේ නම තමයි ඩොක්ටර් රංජනා. ඇත්තටම එයාගේ අම්මයි සහෝදරියයි නැති වුණු කම්පැනි නිසා තමයි ආන්‍ය මේ විදියට මානසික ප්‍රතිකාර ලබන්නේ. මේ වෙලාවේ අපිට මෙතනින් වයසක පිරිමි කෙනෙක් පෙන්නනවා. ඒත් එක්කම මේකත් එතනට එනවා.
මේගා ඩොක්ටර් රංජනාගෙන් අහනවා ඒ ඔයාගේ තාත්තද? ඩොක්ටර් රංජනා කියනවා ඔහු මගේ තාත්තා වගේ තමයි. එයාට ලේපිලිකාවක් තියෙනවා. එයාට පවුලේ කවුරුත් නැහැ. එයා මාත් එක්ක තමයි ජීවත් වෙන්නේ කියලා. ඔන්න ඊට පස්සේ අපිට පෙන්වන්නේ ජොනීගේ අයියා. ඒ කියන්නේ අබ්බය. ජොනීට කියනවා කොහොම හරි ආන්‍යව එයාගේ ළඟට ගන්න මේගා එක්ක කතා කරලා එයාගේ හිත වෙනස් කරලා දෙන්න කියලා. පස්සේ ඔන්න ආන්‍ය ජොනී එක්ක පාක් එකේ කතා කර කර ඉන්න සීන් එකක් තමයි පෙන්වන්නේ. එතනට කොහොම හරි මේගා එනවා. ඇවිල්ලා ජොනීටත් බැනලා එයාගේ අයියටත් බැනලා ආන්‍යව එක්කන් යනවා. මේගා පොලිස් ස්ටේෂන් එකට ඇවිල්ලා ජෙනීගේ කේස් එකට සැකපිට අත්අඩංගුවට ගත්තු චාලිගෙන් ප්‍රශ්න කරනවා. ඒත් චාලි කියන්නේ එයා කාවත් මැරුවේ නැහැ කියලා. කොහොම වුණත් මේ වෙනකොට මේ සිද්ධිය ඇහෙන් දැකපු සාක්ෂිකාරයෙක් ඉන්නවා. එයා හැංගිලා තමයි ඉන්නේ. එයාවත් අල්ලගත්ත නම් මොකක් හරි තොරතුරක් දැනගන්න පුළුවන්. ඒක මේක එයාගේ ඉහළ පොලිස් නිලධාරියාට කියනවා. ඔන්න ඊට පස්සේ ජොනිත් මෙතනට ඇවිල්ලා අර චාලිගේ කකුලේ මාක් එකක් එයාටත් නොදැනීම අරන් ගිහිල්ලා ලැබ් එකේ පරීක්ෂා කරලා බලලා මේක කරලා තියෙන චාලි නෙමෙයි කියලා තහවුරු කරගන්නවා. ඊට පස්සේ ඔන්න රෑ වෙන සිද්ධියක් තමයි පෙන්වන්නේ. මේක යනවා මේ සිද්ධිය දැක්ක මිනිස්සයා හොයාගෙන. මේ මිනිස්සයාගේ නම තමයි පහාඩි. ඒත් එක්ක මේ ප්‍රදේශයේ ප්‍රධාන ඇමතිගේ දුවගේ උපන්දින සාදයක් තියෙනවා. මේ ඇමතිගේ දුවගේ නම තමයි අදිති. මේකට ආන්‍යත් එයාගේ ආච්චිත් එනවා. ඔන්න ටික වෙලාවකින් මේක අර පහාඩි කියන මිනිස්සයව පාළු ගෙදරක ඉඳලා අල්ල ගන්නවා. ඔන්න කලින් වගේම උපන්දින සාදයේ අතරතුරම මේ අදිති කියන පුංචි ගැහැණු ළමයා අතුරුදහන් වෙනවා. මේත් එක්කම පොලිසිය වගේම ජොනිත් මෙතනට ඇවිත් පරීක්ෂණ කටයුතු කරගෙන යනවා. මෙතනදී අදිති නම් හොයාගන්න වෙන්නේ නැහැ. ඒත් ලේ තැවරුණු පාසලකුණක් හොයාගන්න හම්බෙනවා. මේ සිද්ධියේ සාක්ෂිත් එක්ක චාලි මේ මිනිමරුමට සම්බන්ධ නැහැ කියලා ජොනි මේක ඇතුළු අනිත් අයට පැහැදිලි කරලා දෙනවා. ජොනී කියන්නේ මේ සාක්ෂිත් එක්ක මේ පාසලකුණේ සැබෑ සැකකරුවා අවුරුදු 10ක් 12ක් අතර පොඩි පිරිමි ළමයෙක් වෙන්න ඕනේ කියලා. පහාඩිගෙනු ප්‍රශ්න කරාම එයාත් දැකලා තියෙන්නේ පොඩි පිරිමි ළමයෙක්ව. ඒ කොල්ලගේ ස්කෙච් එකක් ඇඳලා මේ පින්තූරය හැමතැනම බෙදා හරිනවා. මේ කොල්ලව දැකොත් පොලිසිය දැනුවත් කරන්න කියලා. මේ වෙනකොට ආන්‍ය ඉඳලා තියෙන්නේ ඩොක්ටර් රංජනා ළඟ. ඒත් ආන්‍ය ප්‍රතිකාරය වරුණාම එයා මේ පේන්නේ නැහැ. කොහෙ ගියාද දන්නේ නැහැ කියලා ඩොක්ටර් රංජනා කතා කරලා මේකට මේ ගැන දැනුවත් කරනවා. ඊට පස්සේ මේක ආන්‍ය යන්න ආස වෙනදටත් එහෙම යන පාක් එකක් තියෙනවා. ඒ පාක් එකට ගිහින් බලනවා. ඔන්න ඊට පස්සේ මේකට හිතා ගන්නවත් බැරි දෙයක් තමයි බලා ගන්න වෙන්නේ. අර ඝාතක පිරිමි ළමයා ආන්‍ය එක්ක පාක් එකේ සෙල්ලම් කර කර ඉන්නවා තමයි මේකට දකින්න හම්බෙන්නේ. මේ වෙලාවේ මේ පිරිමි ළමයාගෙන් අදිති කෝ කියලා ඇහුවත් මේ කොල්ලා කතා කරන්නේ නැහැ. ඒක නිසා පොලිසියට අරන් යනවා. ඒත් එක්කම පාක් එක පරීක්ෂා කරලා බලනකොට අදිතිගේ මල සිරුරත් ඒ පාක් එක ළඟ තිබිලා හොයා ගන්නවා. හැමෝම දැන් හිතන්නේ මේ කේස් එක මෙතනින් පස්සේ ඉවරයි කියලා. ඊට පස්සේ පොලිස් නිලධාරියෙක් ඉන්නවා රාවත් කියලා. මෙයාගේ දුවගේ බර්ත්ඩේ එක සමරනවා මේ අය ඔක්කොමලා. ඊට පස්සේ ඔන්න අර මිනිමරුම් වලට අල්ලගත්ත කොල්ලා ඒ කියන්නේ රුහාන්ගෙන් ප්‍රශ්න කරනවා. ඒත් කිසිම දෙයක් දැනගන්න නම් ලැබෙන්නේ නැහැ. ඒත් ඒ වීඩියෝ එක ජොනීටත් යවනවා. ඒකෙදි තමයි ජොනී බලාපොරොත්තු නොවුණු දෙයක් සිද්ධ වෙන්නේ. මේ වීඩියෝ එක බලනකොට ජොනී දකිනවා රුහාන් කියන්නේ දකුණු අත හුරු කෙනෙක්. ඒත් ඇත්තම මිනිමරුවගේ උරු අත වම් අත කියලා ජොනී හොයා ගන්නවා. ඒත් එක්කම ජොනී මේක කියන්න මේකව හම්බෙන්න යනවා. ඒක කිව්වම මේක කලබල වෙලා දෙන්න අතර රණ්ඩුවකුත් වෙනවා. ඊට පස්සේ දෙන්නම පොලිස් ස්ටේෂන් එකට යනවා. ගියාම අහන්න ලැබෙන්නේ ආයෙම ගුනියාල් කියන ගමේ බින්දියා කියන පුංචි ගැහැණු ළමයෙක් එයාගේ උපන්දිනේ දවසේ අතුරුදහන් වෙලා කියලා. ඊට පස්සේ ඔන්න ආන්‍ය මානසික කම්පන තත්ත්වයකින් ඉන්න නිසා එයාට නිතරම වගේ පිට් එක හැදෙනවා. ඒක ගැන ඩොක්ටර් රංජනා එක්ක කතා කරන්න මේක ගිය වෙලාවේ රංජනා මේකකින් අහනවා ඔයා මොකක් හරි අවුලකද ඉන්නේ කියලා. ඒ වෙලාවේ ඔන්න මේක ඩොක්ටර් රංජනාට ඊයේ අතුරුදහන් වුණ බින්දියා ගැන කියලා රෝහාන්ගෙන් ඒ ගැන මොනවා හරි දැනගන්න ඩොක්ටර්කින් උදව්වක් ඉල්ලනවා. ඩොක්ටර් රංජනත් ඒකට කැමති වෙලා ස්ටේෂන් එකට යනවා. ඩොක්ටර් රංජනා අහන දේවල් වලට රෝහාන් උත්තර දෙන්න ගන්නවා. ඒ වෙලාවේ රෝහාන් කියන්නේ මම මේ අය කවුරුත්ම මැරුවේ නෑ. මට ඔළුව ඇතුලෙන් පුංචි ගෑනු ළමෙක් කතා කරනවා ඇහෙනවා. එයා කරන්න කියන දේවල් තමයි මම මේ කරන්නේ කියලා. මේක ටිකක් අමුතුයි නේද? මේ මොකද්ද කියන්නේ කියලා අපිට ඉස්සරහට බලා ගන්න පුළුවන්. හරි. අපි කාටවත් හිතාගන්න අමාරු සිදුවීමක් තමයි ඊළඟට සිද්ධ වෙන්නේ. ආන්‍ය අර අතුරුදහන් වුණ ගෑනු ළමයාගේ මල සිරුර කරත් එක දාන්න යන වීඩියෝ එකක් මීඩියාවල ප්‍රචාරය වෙන්න පටන් ගන්නවා. ඒක එවෙලා තියෙන්නේ නිර්නාමික කෙනෙක්. මේ සිද්ධියත් එක්කම මේ හැමදේම කනපිට පෙරලෙන්න පටන් ගන්නවා. මේකව මේ කේස් එකෙන් අයින් කරලා මතුවට විමර්ශන කටයුතු කරන් යන්න දෙනවා. ඒ වගේම මේකට වැඩදහනම් කරනවා. ජොනීවත් මේ කේස් එකෙන් අයින් කරනවා. ඒ වගේම ආන්‍ය මේ වෙනකොටත් අතුරුදහන් වෙලා එයා ආය ආවොත් එන්නේ මේකගේ ගෙදර නිසා ඒට පොලිස් ආරක්ෂාවක් දාලා ඔන්න ඔය වගේ තත්ත්වයක් තමයි මේ වීඩියෝ එක මාධ්‍යවල යන්න ගත්තාම සිද්ධ වුණේ. කොහොම වුණත් ජොනී වගේම මේක මේ කේස් එකෙන් අයින් කරා කියලා නිකම් ඉන්නේ නම් නෑ.
ජොනී අර අතුරුදහන් වුණ ගෑනු ළමයාගේ මලසිරුර හොයාගෙන ඒකේ සාක්ෂිත් ලබා ගන්නවා. මේකත් ගෙදරට වෙලා මේ සිද්ධිය ගැන මුල ඉඳන් ආයේ හොයලා බලනවා. මේ වෙද්දි ජොනී මේ මලසිරුරේ සාක්ෂි ගත්තා කියලා අර මතූර් කියන පොලිස් නිලධාරියා දන්නවා. ඒක නිසා මේ දෙන්නව මේ කේස් එක ඉවර වෙනකම් ඇරස් කරන්න කියලා මතූර් එයාගේ ලොක්කට කියනවා. ජොනී මේ වෙනකොට ආන්‍යගේ ඒ වීඩියෝ එක රෙකෝඩ් වුණ CCTV දර්ශන තියෙන පරණ ගෙදරකුත් හොයා ගන්නවා. ඊට පස්සේ ඔන්න ජොනී කෙලින් මෙන්නේ මේගගේ ගෙදර. එහි ඇවිල්ලා අර රාවත් කියන පොලිස් නිලධාරියාව ෂේප් කරලා මේගව හම්බ වෙන්න ගේ ඇතුළට පැන ගන්නවා. මේ වෙලේ මේක අවුලින් අඬ තමයි ඉන්නේ. කොහොම හරි ජොනී එයාව ෂේප් කරලා ජොනී හොයාගත්ත සේරම එයාට කියලා මේ අපරාධ සේරම කරලා තියෙන්නේ අර පරණ ගෙදර කියලත් මේකට කියනවා. ඒත් එක්කම මේගගේ මේස උඩ තියෙන චිත්‍රයක් දැකලා ඒ කෑන්දේ ආන්‍ය කියලා දැනගෙන ඒ කොහෙද කියලා ජොනී දන්නවා කියලා ආන්‍ය එහි ඉන්න ඕනේ කියලා එහි යනවා දෙන්න එක්කම. ජොනී හිතුවා වගේම අබයයි ආන්‍යයි දෙන්නම එතන ඉන්නවා. ඊට පස්සේ ඒ විලායකට ගිහින් ඔන්න මේක අබේට බනින්න පටන් ගන්නවා. ඒ වෙලේ අබේ වෙච්ච හැම දෙයක්ම ඒ දෙන්නට කියනවා. ඒ වෙලාවේ අබේ කියනවා ආන්‍යව කවුරු හරි පාවිච්චි කරනවා මේ වැඩවලට. ඉතින් මට බය හිතුණා මං කොහොමත් මේ විලායක ආන්‍යයට උපන්දිනේට දෙන්න හිටියේ. අනික ආන්‍යගේ උපන්දිනේටත් තව දවස් 3යි. මට ආද්‍ය වගේ එයාවත් නැති කරගන්න බෑ. ඒක හින්දා මට බය හිතුණා. ඒක නිසා මං එයාව අරන් මෙහෙ ආවා කියලා අබේ කියනවා. මේ වෙලාවේ මේකත් ඒවා තේරුම් අරන් ආන්‍යයට සේප්ටිම තැන මේක කියලා අබේට ස්තුති කරනවා. ඊට පස්සේ රාවත්ගෙන් ඒ ප්‍රදේශයේ වුණ මේ වගේ මිනිමරුම් ගැන විස්තර ඉල්ලගෙන ජොනී මේගයි දෙන්නම ආයෙ වැඩේට බහිනවා. මේ දාමඝාතකයා කවුද කියලා හොයාගන්න යන්න. ඒ වෙලාවේ ඔන්න රාවත ගුණාට අන්දලා එයාලා ඉන්න තැන හොයන්න එනවා. මතූර් ඒ ඇවිල්ලා මෙයාලව අල්ලගන්න සෑහෙන ගේමක් දෙනවා. ඒත් වැඩේ හරියන්නේ නැහැ. ජොනී දන්න වැඩ ටික දාලා මතූර්ට කොකා පෙන්නලා ගණ ගන්නවා. ඊට පස්සේ මේ අය කෙලින්ම යන්නේ මේ සාක්ෂිත් තරන් ඒ පැත්තේ තියෙන ලොකුම ෆොරන්සික් ලැබ් එකට. එහෙ තමයි ජොනීගේ ගුරුවරයා ඉන්නේ. ඉතින් ජොනී ගුරුතුමයි ගොඩ කාලෙකින් හම්බ වුණ නිසා කතා බහ කරලා මේ ගැන හොයන්න ආයෙම වැඩේට බහිනවා. ඔන්න ඊළඟ සීන් එකෙන් අපිට පෙන්වන්නේ ජොනීට එයාගේ ගුරුතුමා ලැබ් එක බාර දෙනවා කොහොම හරි මේ කේස් එක විසඳන්න කියලා. ඊළඟට රාවත් මේක එක්ක ගිහින් අර පොලිස් ස්ටේෂන් එකෙන් පහුගිය අවුරුදු වල උපන්දිනේ දවසේ මිය ගියපු පුංචි ගැහැණු ළමයින්ගේ විස්තර තියෙන ෆයිල් ටික අරන් එනවා. ඔන්න ඊට පස්සේ මේක මේ ෆයිල් ටික පරීක්ෂා කරලා බලනවා. ඒත් එක්කම අධිකරණ වෛද්‍ය සාක්ෂි ටික ජොනී අරන් ගිහින් ලැබ් එකේ පරීක්ෂණ කටයුතු කරනවා. මේ වෙලාවේදී ආද්‍යගේ ඒ කියන්නේ ආන්‍යගේ නියුන් සහෝදරියගේ සාක්ෂි බලාගන්න හම්බෙනවා. ඉතින් ඒ දුකත් හිතේ තියාගෙන මේ කට්ටිය මේ පරීක්ෂණ කටයුතු කරගෙන යනවා. මේ වෙලාවේ ජොනීට එක වැදගත් සාක්ෂියක් හම්බෙනවා. කලින් මිය ගියපු පුංචි ගැහැණු ළමයෙක්ගේ ශරීරයේ හපලා තිබුණු දත් පාරවල් වල DNA අවසානට මිය ගිය බිඳියා කියන පුංචි ගැහැණු ළමයාගේ මල් සිරුරෙන් හම්බුණු දත් පාරවල් වල DNA වලට 100%ක් සමානයි. ඒ දත් පාරවල් වල සලකුණ වෙනස් වෙලා තියෙනවා. ඒක ජොනී මේ වෙලාවේ එයාගේ ගුරුතුමාට කියනවා. මේ වෙලාවේ මේ දෙන්නා තීරණය කරන දේ තමයි ඝාතකයා එයාගේ අනන්‍යතාවය හංගන්න ශල්්‍ය කර්මයක් කරලා දත් මාරු කිරීමක් කරලා තියෙනවා. එහෙම නැත්නම් එයා වයසින් වැඩි පුද්ගලයෙක් නම් කෘතිම දත් දාපු කෙනෙක් වෙන්න පුළුවන් කියලා මේ දෙන්නා තීරණය කරනවා. පස්සේ ඔන්න ජොනීගේ ගුරුතුමා ජොනීට කියන්නේ FDP ක්‍රියාවලියට යන්න කියලා. FDP කියන්නේ ගැඹුරු ඥාන විශ්ලේෂණ ක්‍රියාවලියක්. ඒ කියන්නේ මෙහෙම හිතන්නකෝ අපරාධ ස්ථාන වලින් අපි ඥාන සාම්පල් ගන්නවනේ. ඒ ඥාන සාම්පල් සැකකරුවන් එක්ක ගලපලා බලනවනේ. ඒත් සැකකාරයෙක් නැති වෙලාවට අපිට කරන්න දෙයක් නැති හින්දා තමයි මෙන්න මේ FDP එකට යන්නේ. මේකෙන් ඕනම කෙනෙක්ගේ ගැහැණු පිරිමි බව, වයස, ඇස්වල කොණ්ඩේ පාට කොටින්ම කිව්වොත් මූණේ හැඩය පවා හොයාගන්න පුළුවන්. පස්සේ ඔන්න ජොනී මේ ක්‍රියාවලියට අවශ්‍ය කටයුතු ටික කරගෙන යනවා. ඊළඟ සීන් එකෙන් අපිට පෙන්වන්නේ මේක යනවා මේ ඝාතනය වුණ ළමයින්ගේ ගෙවල් වල. වගේම එයාලා ඉගෙනගත්ත පාසල් හොයාගෙන ඒ වෙලාවේ මේකට විශේෂ දෙයක් හොයාගන්න හම්බෙනවා. ඒ තමයි මේ අය ප්‍රතිකාර ලබාගෙන රමේෂ් ගුප්තා කියන මනෝචිකිත්සකවරයාගෙන්. ඒ වගේම මේ පාසලෙත් උපදේශන මනෝචිකිත්සක විදියට ඉඳලා තියෙන්නේ මේ රමේෂ් කියන ඩොක්ටර්ම තමා. ඉතින් මෙයාට ලේපිලිකාවක් තිබුණු නිසා තමා මෙයා සේවයෙන් ඉවත් වෙලා තියෙන්නේ කියලා මේකට විදුහල්පතිතුමාගෙන් දැනගන්න ලැබෙනවා. මේ දේ ගැන මේකට සැකයක් එනවා. ඒක නිසා මේක ජොනීටත් කතා කරලා රමේෂ් කියන ඩොක්ටර්ව හොයාගෙන යනවා. මේ වෙලාවේ නම් ඩොක්ටර්ගේ ගෙදර කවුරුත් නැහැ. ඒත් මෙයාලා ඒ ළඟ ඉන්න කෙනෙක්ගෙන් රමේෂ් ගැන වැදගත් දේවල් ටිකක් හොයාගන්නවා. රමේෂ්ගේ පිළිකාව හොඳ වෙලා තියෙනවා.
ඒත් රමේෂ් දුකින් තමා ඉඳලා තියෙන්නේ. ඒකට හේතුව තමා රමේෂ් අවුරුදු 10 12 වයසේ ඉන්න ළමෙක්ව අරන් හදාගන්න ගෙනල්ලා තියෙනවා. ඉතින් මෙයාගේ නම තමා ශෂි. මේ දෙන්න ඇත්තම තාත්තයි පුතයි වගේ ගොඩක්ම සතුටින් තමා ඉඳලා තියෙන්නේ. ඒ වෙනකොට ශෂියට මානසික ලෙඩක් තිබිලා තියෙනවා. ඒත් ටික කාලයක් යනකොට රමේෂ්ට පිළිකාවක් කියලා දැනගන්න ලැබෙනවා. මේ මානසික අවුලත් එක්ක ශෂිට මේක දරා ගන්න බැරුව කෝච්චියට පැනලා ජීවිතේ නැති කරගත්තා කියලා මේ අසල්වාසී ගෑනු කෙනා කියනවා. ඊට පස්සේ මේගා ජොනි එක්ක මේ සිද්ධිය ගැන කතා කරනවා. එතනදී මේ අය හිතන්නේ මේ ළමයි වගේම ශෂි මැරුණු විදිය සමානකමක් තියෙනවා. ඒ මොකද කිව්වොත් මේ අය ඔක්කොගෙම මලසිරු කෝච්චි පාර ගාවින් තමයි හම්බ වුනේ. මේ දේවල් කරන්නේ රමේෂ්ම වෙන්න ඕනේ. ඒක ශෂි දැනගත්තම එයාවත් ඒ විදිහට මරලා කෝච්චි පාරට දාන්න නැති කියලා මේ අය හිතනවා. ඒත් එක්කම මේකට ඩොක්ටර් රංජනා කිව්ව කතාවක් මතක් වෙනවා. ඒ තමා එයා එක්ක ඉන්න අර වයසක කෙනාට ලේ පිළිකාවක් තියෙනවා. ඒ වගේම විදුහල්පතිතුමා පෙන්නපු රමේෂ්ගේ ෆොටෝ එක්කුත් මතක් වෙනවා. ඔන්න ඒ වෙලාවේ තමා මේකට රත් වෙන්නේ. ඒ වෙන කවුරුත් නෙමෙයි රංජනාගේ ගෙදර ඉන්න වයසක කෙනා තමා මේ රමේෂ් කියන්නේ. මේ වෙනකොට රංජනාගේ ජීවිතයේ අනතුරේ ඇත්තේ ඒ වගේම අද ආන්‍යගේ උපන්දිනේ කියනවත් එක්කම ජොනීට මේක කියන්නේ අපි පුළුවන් ඉක්මනට ඩොක්ටර් රංජනාලයි තියා යන්න ඕනි කියලා. මේ දෙන්න කලබලෙන්ම පිටත් වෙනවා. ඊට පස්සේ ඔන්න ජොනි එයාගේ සර්ට කියනවා මට ඉක්මනින් මසූරි යන්න වෙනවා. මේ හැදෙන ෆොටෝ එක මට ඉක්මනින් ගන්න බැරි වෙයිද කියලා. ඒ වෙලාවේ සර් කියන්නේ ජොනි ඔයා යන්න මම මේ ප්‍රොෆයිල් එක හැදිලා ඉවර වුණ ගමන් ඔයාට එවන්නම් කියලා. සර්ට තෑන්ක්ස් කරලා මේ දෙන්න ඩොක්ටර් රංජනාගේ ගෙදර යන්න පිටත් වෙනවා. ඊළඟ සීන් එකේ අපිට පෙන්වන්නේ අබේ අද ආන්‍යගේ උපන්දින නිසා ඒකට ලෑස්ති වෙනවා. ඒත් ආන්‍යයට කතා කරාට දොර අරින්නේ නැහැ. අබේ දොර අරගෙන ගිහින් බලනකොට ආන්‍යයට පිට් එක හැදිලා. ඉතින් අබේ මේ වෙලාවේ කරන්න ඕන දේ දන්නේ නැති නිසා ඩොක්ටර් රංජනාට කතා කරලා මේ ගැන කියනවා. ඒ වෙලාවේ ඔන්න ආන්‍යගේ උපන්දිනේ ගැනත් අබේ කියනවා පුළුවන් නම් ඩොක්ටර්ම ඇවිල්ලා ආන්‍යව බලන්න මං ගෙදර නෙවෙයි ඉන්නේ විලායකේ ඉන්නේ ලොකේෂන් එක මං ඩොක්ටර් දාන්නම් කියලා අබේ කියනවා. ඔන්න දැන් නම් අබේ මේ කරගන්න හදන්නේ ඉල්ලන් කෑම වගේ වැඩක්. ඉස්සරහට බලන්න යමුකෝ. එතකොට ඔයාලට තේරෙයි ඇයි මං එහෙම කිව්වේ කියලා. ඔන්න කොහොම හරි ඩොක්ටර් රංජනා එන්න පිටත් වෙන්න හදනකොට අර වයසක පිරිමි කෙනා ඒ කියන්නේ රමේෂ් එයා ළඟට ඇවිල්ලා කතා කරනවා. ඒත් එක්ක මෙයා කියන්නේ ආන්‍යයට පිට් එක ඇදිලා එයාව බලලා එන්නම් කියලා. රමේෂ්ට කාමරේට යන්න කියලා රංජනා කලබලෙන්ම ලොකේෂන් එකට යන්න පිටත් වෙනවා. ඔන්න ඊට පස්සේ ජොනි මේගා දෙන්නත් රංජනාගේ ගෙදර එනවා. ඔන්න රමේෂ් ඉන්න කාමරේට මේගා යනවා. ඒ වෙලාවේ රමේෂ් අමාරුවෙන් තමයි ඉන්නේ. ඒත් එක්කම ජොනිට එයාගේ සර්ගෙන් අර ප්‍රොෆයිල් ෆොටෝ එකක් එනවා. ඒක හරිම පුදුමයි කියලා සර් කියනවා. ඇත්තටම හරි පුදුම දෙයක් තමයි බලා ගන්න වෙන්නේ දෙන්නටම. ඒ එවලා තියෙන ෆොටෝ එක ශෂිගේ ෆොටෝ එකට ගොඩක්ම මැච් වෙනවා. ඒ වෙලාවේ තමයි මේ අය දැනගන්නේ ශෂි තාම ජීවත් වෙනවා. ඒ වෙලාවේදී රමේෂ් කියන්නේ මං ශෂිව නවත්තන්න හැදුවා ඒත් බැරි වුණා කියලා. රමේෂ් ශෂිගේ පරණ කතාව කියනවා. ශෂි කියන්නේ ගොඩක්ම කම්පන මැද්දේ හැදුණු කෙනෙක්. ඉතින් එයාව මට හම්බුනේ උනුත්තාපන කඳවුරේදී. ඒ වෙනකොට එයාට අවුරුදු 10ක් විතර. එයාව මං අරන් හදාගන්න ගෙදර එක්කන් ආවා. එයාට මං මගේ පුතාට වගේ ආදරය කළා. එයත් මාව එයාගේ තාත්තා විදිහට බාරගත්තා. මගේ ප්‍රතිකාර නිසා එයා හොඳ වුණා. එයාට මං වගේම මනෝචිකිත්සකයෙක් වෙන්න ඕන වුණා. පස්සේ මට පිළිකාවක් කියලා දැනගත්තා. ඒක දැනගත්තයින් පස්සේ ශෂිගේ මානසික ගැටලුව නැවතත් ඇවිස්සෙන්න පටන් ගත්තා. ඔන්න දවසක් රෑ ශෂි කාව හරි මරලා ලේ තැවුණු ඇඳුම් වලින් ගෙදර ආවා. ඊට පස්සේ එයා කොහොම හරි ගෙදරින් යන්න ගියා කියලා රමේෂ් මේ වෙලාවේ කතාව ඉවර කරනවා. ඊට පස්සේ ඔන්න ජොනීට මේ සිද්ධිය ගැන තේරෙන්න ගන්නවා. ඒ තමයි මේ විදිහට ශෂි තමා සම්පූර්ණයෙන්ම එයාගේ අනන්‍යතාවය වෙනස් කරලා ඩොක්ටර් රංජනා විදිහට පෙනී ඉන්නේ කියලා. ඒ වගේම එයාගෙන් ප්‍රතිකාර වලට එන පුංචි ගෑනු ළමයින්ව තමයි මෙයා මේ විදිහට මරලා දාන්නේ කියලා ජොනී මේකට කියනවා. ඒත් එක්කම මේ දෙන්නට ආන්‍යව බේරගන්න කියලා රමේෂ් කියනවත් එක්කම මේ දෙන්න පිටත් වෙලා යනවා. ඔන්න කොහොම වුණත් මේ අයට ආන්‍යව බේරගන්න නෙවෙයි හිරේට තමයි යන්න වෙලා තියෙන්නේ. ඒ මොකද කියනවා නම් මතූර් මෙතනට ඇවිල්ලා මෙයාලව ඇරස් කරනවා. ඊට පස්සේ සීන් එකෙන් අපිට පෙන්වන්නේ රංජනා විලායකට ඇවිල්ලා ආන්‍යයට කොහොමද කියලා අහනවා. ඒත් එක්කම දොර අරින්න යන අබයට පීයකින් හොඳටම පහර දීලා අනිත් පුංචි ගැහැණු ළමයින්ට කරපු විදිහටම ආන්‍යව එතනින් මෝහණය කරලා එක්කන් යනවා. මං කලින් කිව්වා වගේ අබේ ලොකේෂන් ෂෙයා කරලා ඉල්ලන් කෑව වගේ වැඩක් තමයි කරගත්තේ. කොහොම වුණත් මේ වෙනකොට ජොනි වාහනේ යන ගමන් මේ වෙච්ච ගැහැණු ළමයින්ගේ මරණ ශෂි තමයි කරේ කියලා මේ දේවල් මාතූර්ට පැහැදිලි කරලා දෙනවා. ඒත් මාතූර් නම් මේ දේවල් කනකට ගන්නෙ නෑ. ඔන්න මේ වෙලාවේ ජොනිට එයාගේ අයියාගෙන් ඒ කියන්නේ අබේගෙන් එන කෝල් එකෙන් මේ හැමදේම වෙනස් වෙනවා. මේ වෙද්දි යාට පහර දීලා රංජනා ආන්‍යව අරන් ගියා කියලා අබේ කියනවත් එක්කම මාතූර් ජොනි කිව්ව දේ ඇත කියලා පිළිගන්නවා. ඒත් එක්කම රාවත්ත අබේව රෝහලට එක්කන් යන්න
කියලා මේ අය ජොනීගෙන් පාරහගෙන අර මිනිමැරුම සිද්ධ වුණ පාළු ගෙදර හොයාගෙන යනවා. ඊළඟට අපිට පෙන්වන්නේ ආන්‍යව ගැට ගහලා එයාට සසී කේක් කවන සීන් එකක්. ඒ එක්කම CCTV වලින් සසී දකිනවා ජොනී මේ ගෙදරට එනවා කියලා. මේකට සසීට කේන්ති ගිහින් ආයෙම ආන්‍යව මෝහනය කරනවා. ඊට පස්සේ සීන් එකෙන් අපිට පෙන්වන්නේ මේ අය මේ ගෙදරට ඇතුල් වෙලා පරීක්ෂා කරනවා. ඒ වෙලාවේ වැටලා තිබුණු පොඩි කේක් කෑලි වගේක් දැකලා මේ අය තීරණය කරනවා ආන්‍ය තාම මෙහෙ ඉන්නවා කියලා. ඔන්න ඊට පස්සේ මෙතන අය බෙදිලා යනවා ආන්‍යව හොයන්න. ඒකෙන් ප්‍රයෝජන ගන්න සසී මෙයාලට පහර දෙනවා. මේ අතරතුර කොහොම හරි ජොනී ආන්‍යව හොයා ගන්නවා. ඒත් එක්කම ආන්යට එළියෙන් ඉන්න කියලා ජොනී යනවා සසීව නවත්තන්න. මොකද මේ වෙනකොට මේකට සසී හොඳටම පහර දීලා ඒ වගේම තුවක්කුවක් අරගෙන මේක දිහාට දික් කරන් ඉන්නවා. ඒක දැක්ක ජොනී මේක නවත්තන්න කියනවා සසීට. ඒ වෙලාවේ ආන්‍ය මේක ළඟට කෑ ගහගෙන එනවා. ඒත් එක්කම සසී ආන්යට වෙඩි තියන්න තමයි හදන්නේ. ඒත් ජොනී සසීට කලින් ඉස්සර වෙලා සසීට වෙඩි තියනවා. ඔන්න ඉතින් සසී මෙතන මැරෙනවා. ඊට පස්සේ ඔන්න තුවාල වුණ අබය බලන්න ආන්‍ය වගේම ජොනී මේක වගේම එයාගේ අම්මත් එනවා. ඔන්න මේ සිද්ධිය ඔක්කොම ඉවරුනාට පස්සේ ජොනී මේකයි නිවාඩුවකට බීච් එකට ඇවිල්ලා සතුටින් ඉන්නවා. ඒත් වැඩි වෙලාවක් නම් මේ විදිහට සතුටින් ඉන්න වෙන්නේ නැහැ. ඔන්න ටික වෙලාවකින් මේකට ආයෙම කෝල් එකක් එනවා. ගෝවාවල දාම ඝාතන සීන් එකක විමර්ශන කටයුතු කරන්න එන්න කියලා. ඒ වෙලාවෙම ජොනීටත් ෆොරන්සික් ඔෆිසර් විදියට ගෝවාවල දාම ඝාතක සීන් එක විමර්ශනයට එකතු වෙන්න කියලා කෝල් එකක් එනවා. ඒ වෙලේ දෙන්නම සතුටු වෙනවා. ඒත් එක්කම මේ ෆොරන්සික් කියන සුපිරිම ෆිල්ම් එක ඉවර වෙනවා. ඉතින් මේ වගේ දාම ඝාතකෙක් නිර්මාණය වුණේ පුංචි ළමයෙක්ට පුංචි කාලයේදී මානසික වගේම කායිකවත් විවිධ වෙනස්කම් වලට වගේම පීඩන වලට ලක් වෙන්න සිදු වුන නිසානේ. ඉතින් පුංචි ළමයින්ට ළමා කාලයේදී මේ වගේ පීඩනයන් වගේම වෙනස්කම් වලට ලක් නොවෙන්න වග බලා ගන්න ඕනේ කියලා මේ ෆිල්ම් එකෙන් අපිට පෙන්වලා දීලා තියෙනවා. මූවි එක ගැන මොකද හිතෙන්නේ කියලා පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, යාළුවන්ට බලන්න ෂෙයා පාරකුත් දාන්න යන්න අමතක කරන්න එපා. ඉතින් එහෙනම් අලුත්ම මේ වගේ සුපිරි මූවි එකකින් හම්බෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.